අම්මට කෝල් කරන් පස්සේ එයා මගෙන් ඇහුවා උඹ තාම ජීවත් වෙලා ඉන්නවද කියලා. ඊට පස්සේ මට කතා කරගන්න බැරි වුණා. උඹ තාම මැරිලා නැද්ද ඇහුවා. එහෙම කියලා මට එක දිගට බැනගෙන ගියා අයියේ. මොකද්ද? මගේ නමයි දෙව්මිනි අභිෂේකා. දෙව්මිනි අභිෂේකා කොහොමද ජීවිතේ? සතුටුයි සතුට වගේම දුකකුත් තියෙනවා. සතුට වගේම දුකකුත් තියෙනවා. ජීවිතයක් වුණාම දුක සතුට සංකා හැමදේම තියෙනවා. ජීවිතයක් කියන්නේ එහෙමයි. ඇයි ඔයාගේ ජීවිතය දුකින්? මට මගේ අම්මයි තාත්තයි දෙන්නම ළඟ නෑ අයියේ. මගේ හස්බන්ඩ් තමයි මගේ ළඟ ඉන්නේ. මම අවුරුදු 2 ඉඳන් මගේ ආච්චිම තමයි මාව බලාගත්තේ. අවුරුදු 2 ඉඳලා ආච්චි අම්මා තමයි මිනිපිරියව බලාගන්නේ. දැන් හස්බන්ඩ් ඉන්නවා. අම්මයි තාත්තයි දෙන්නම ළඟ නෑ. අම්මටයි තාත්තටයි මොකද උනේ? අම්මයි තාත්තයි මං අවුරුදු 2 දී ඩිවෝස් වුණා. ඊට පස්සේ යාලා වෙනම අම්මා වෙන කෙනෙක් මැරි කරා තාත්තා වෙන කෙනෙක් මැරි කරා. දුව තනි වුණා. ඔව් අයියේ දුව තනි වුණා. දුව තනි වෙනවා. දරුවෙක් මේ ලෝකෙට එන්නේ අම්මගේ තාත්තගේ දෙන්නගම කැමැත්තෙන්. ගොඩක් අම්මලා තාත්තලා දරුවෝ ගැන හොයලා බලනවා, දරුවන්ට ආදරය කරද්දී සමහරක් දෙමව්පියෝ දරුවන්ව මගදී දාලා යනවා. එහෙම අම්මයි තාත්තයි දෙන්නෙක් තමයි ඔයාට ඉන්නේ. අම්මයි තාත්තයි අදටත් ඔයත් එක්ක තරහයිද? අම්මයි තාත්තයි අදටත් ඔයාගෙන හොයන්නේ බලන්නේ නැද්ද? නෑ අයියා අදටත් ඒ දෙන්න මං ගැන හොයන්නේ නැහැ. තාත්තා වෙනම මැරිඩ් ලයිෆ් එකක් ගත කරනවා. අම්මත් වෙනම මැරිඩ් ලයිෆ් එකක් ගත කරනවා. මං ඒ වෙනකොට හිටියා ආච්චි අම්මා ගාව අයියේ. ආච්චි අම්මත් ගොඩක් වෙනස් වුණා. එයාගේ අනිත් දරුවන්ගේ ප්‍රශ්නත් එක්ක මට ගොඩක් වෙනස්කම් එයාගෙනුත් වුණා. මට කන්න දෙන්නේ නැහැ. ගෙදර යන්න කියලා බයිනවා. ඒ අතරට තමයි මගේ අයියා මට හම්බෙන්නේ. මගේ බොයිෆ්‍රෙන්ඩ්. මං අයියත් එක්ක ඒ දේවල් කියනවා අයියේ. අයියටත් ඉවසගෙන ඉන්න බැරි වුණා. අයියාගේ තාත්තා නැහැ. ඒ නිසා අයත් දන්නවා එහෙම වුණාම ගොඩක් දුක කොහොමද කියලා. අයියා මාත් එක්ක හැමදාම කතා කරනවා. එහෙම ඉවසගෙනම ඉන්න බැරි තැන අයියා කිව්වා ඔයා එන්න කියලා මාත් එක්ක යන්න. ඉතින් අයියා අච්චම්මගේ වෙනස්කම් එක්ක මම තීරණයක් අරගත්තා. මම අයියත් එක්ක යන්න තීරණය කරා. මං අයියට කතා කරා. අපි දෙන්න කසාද බැන්දා. අපි දෙන්න ගියා ඊට පස්සේ අච්චම්මලගෙන්. ඉතින් එතනින් එහාට තමයි අයියා මගේ ජීවිතේ හරියන්න ගත්තේ. එයා මට ගොඩක් ආදරේ. දැනටත් එයාත් එක්ක සතුටෙන් ඉන්නවා අපි දෙන්න. දැන් ඉතින් මට අරවත් මතක් වෙනවා අම්මයි තාත්තයි දෙන්නම මතක් වෙනවා. ඒත් අයියාගේ ආදරෙත් එක්ක සතුටෙන් ඉන්නවා අපි දෙන්න. අම්මත් දුව එක තරහයි ආච්චිත් දුව එක තරහයි. හැබැයි ඔයාට ආදරය කරන එකම එක හදවතක් හරි මේ ලෝකේ තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. ආච්චිව හම්බුනේ නැද්ද මේ ළඟදී? තාත්තව හම්බුනේ නැද්ද? අම්මව හම්බුනේත් නැද්ද? තාත්තව හම්බෙනවා අයියේ. තාත්තලා ගෙදර දැන් යන වෙනවා. මගේ හිතේ තරහක් නැහැ ඉතින් අම්මයි තාත්තයි ගැන. මට මතක් වෙනවා මම යනවා ඉතින් අයියත් එක්ක දෙන්නව බලලෙන්න. අයියා මම ඉස්කෝලේ සෑහෙන කොන් වෙලා තියෙනවා. ඉස්කෝලේ රිපෝට් දෙන දවසට එක්සෑම් තියලා අගෙදර අම්මයි හරි තාත්තා හරි එක්කන් එන්න කියලා කියන්නේ. මට ඉතින් එක්කන් යන්න අම්මයි තාත්තයි නැහනේ. මං මගේ ආච්චිමව තමයි අයියා එක්කන් යන්නේ. ඒ වෙලාවට ප්‍රින්සිපල් අර සෙක්ෂන් එකක් ඉස්සරහාම කෑ ගහලා අහනවා. "ඇයි ඔයාට වගේ අම්මයි තාත්තයි නැද්ද එක්කන් එන්න? මේ වයසක මිනිස්සෙට මට මේ දේවල් කියලා වැඩක් නැහැ." එහෙම කියලා. පුංචි කාලේ අය මං සෑහෙන දුක් ඉඳලා තියෙනවා. මට ඉස්කෝලේ යන සල්ලි නැතුව මං ඉස්සරහා වත්තක් තියෙන අපේ ගෙදර ඉස්සරහා. ඒකේ තේ බාස්කට් පුරවනවා. මං යනවා ඒකේ තේ බාස්කට් පුරවන ඉස්කෝලේ ඉරිලා ඇවිල්ලා. අවස 6 විතර වෙද්දී ආයි ගෙදර එනවා. ඒකෙන් ඉතින් මට සතියට සල්ලි දෙනවා. ඒකේ වැඩ කරන මාමා. එහෙම කරලත් ඉස්කෝලේ ගියපු දවස් තිබුණා. ඊට පස්සේ හොලවෙල් කරලා ඉවරනාට පස්සේ අයියා මට ඒ ලෙවල් කරන්න රිසල්ට් එක තිබුණා. ඒත් තාත්තා මට කිව්වා ඔයාට වියදම් කරන්න සල්ලි මං ගාව නැහැ. ඔයා ජොබ් එකක් කරන්න කියලා. ඒ ලෙවල් කරන්න එපා කියලා. ඊට පස්සේ මම බද්දේම් ෆාමසි එකක වැඩ කරා. ඊට පස්සේ තමයි මම මේකට වැඩට ආවේ. ඊට පස්සේ තමයි මේ ගාමන් ෆීල්ඩ් එකට එන්නේ. ගොඩක් වෙලාවට ඇඟලුම් ක්ෂේත්‍රය කියන්නේ ජීවිතය වැරදුණු මිනිස්සුන්ට, ජීවිතේ ගොඩ යන්න try කරන මිනිස්සුන්ට, උත්සාහවන්ත ශක්තිමත් මිනිස්සුන්ට පණක් දීපු තැනක්. ඉතින් කොහොමද මේ ආයතනය ඔයාගේ ජීවිතයට හයියක් වෙන්නේ? ලොකු හයියක් වුණා අයියේ ගාමන්ට් එක. මම අහලා තමයි මට මාසෙට පඩියක් හම්බෙනවා. ඒකෙන්ම අයියේ අපි දෙන්නට තාම ගියක් නැහැ. අපි දෙන්න රෙන්ට් එකට ඉන්නේ. රෙන්ට් එක ගෙවාගෙන බයික් එකක් ගත්තා. මුලින් මම වැඩට ආවේ මායයේ පයින් ආවේ. පස්සේ අපි දෙන්න බයික් එකක් අරගත්තා මේකේ වැඩට ඇවිල්ලා. දැන් ඉතින් අවුලක් නැහැ. අපි දෙන්න සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න හැමදාමත් ජීවිතේ පැමිණි දුක් පැණි රහයි. ඒ පැණි රස ඔයා ඇති පදමට විඳලා තියෙනවා. දැන් ජීවිතේ සතුටු වෙන්න තියෙන කාලේ, ඒ සතුටු වෙන්න තියෙන කාලේ සතුටු වෙන්න, විඳින්න, ජීවිතේ ජය ගන්න ලැබෙන්න කියලා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී ප්‍රාර්ථනා කරනවා. ඔච්චර වෛර කරන අම්මට ඔයාට මේ වෙලාවේ මොනවද කියන්න තියෙන්නේ? මම ගොඩක් ආදරේ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම ඔයා බලන්න ආවොත් මාත් එක්ක කතා නොකර ඉන්න එපා, කතා කරන්න කියලා තමයි කියන්නේ. තාත්තා කතා කරනවා මාත් එක්ක. තාත්තටත් ඒ වගේම තමයි මං ආදරේ. එච්චරයි මට ඉතින් ඒ දෙන්නට කියන්න තියෙන්නේ. එච්චරයි. හැබැයි මට දෙයක් කියන්න තියෙනවා. දරුවෝ මේ ලෝකෙට ගෙනහල්ලා, දරුවෝ හදලා
අතර මගදී දාලා යන්න එපා කියලා මට ඒ දෙන්නට කියන්න ඕනේ. ඒ දෙන්නට විතරක් නෙමෙයි මේ ලෝකේ දරුවෝ අතරමං කරන හැම අම්මා කෙනෙක්ටම හැම තාත්තා කෙනෙක්ටම මොනවද මේ වගේ අම්මලා තාත්තලට ඔයාට කියන්න තියෙන්නේ දරුවෝ අනාථ කරන දරුවෝ අතරමං කරන අම්මලාට තාත්තලට? අනේ එහෙමනම් කරන්න එපා. ඒක ಜಾතිත් පව්. මොකද මන් දන්නවා මං කොච්චර අසරණ වුණාද මගේ ජීවිතේ. ඉස්කෝලේ වලදී කොන්න වුණා. ගොඩක් තැන්වලදී මං කොන්න වෙලා තියෙනවා. එතකොට මතක් වෙනවා ඒ දුක හරිම අමාරුයි දරා ගන්න. තේරෙන්නේ නැහැ මට ඒක වචනේ විස්තර කරන්න මතක් වෙන වාරයක් පාසා. හැස්සරට කඳුළු වෙන තරම් දුකයි මට. මාත් ගිය ආත්මෙ ලොකු පවක් කරලා ඇති අයියේ අම්මයි තාත්තයි මගේ ළඟ නැති වෙන්න තරම්. ඒ දෙන්නගේ ආදරයක් සෙනහසක් ලබන්න නැති තරම්. කමන්නේ මං මල්ලි දිහා බලලා සතුට වෙලා තියෙනවා. මල්ලිට අම්ම ගොඩක් ආදරේ. මට ඉතින් සතුටුයි තාත්තත් එහෙ මල්ලි නංගි දෙන්නටම ආදරේ ගොඩක්. එයාලා සතුටෙන් ඉන්නවනේ. එයාලගේ සතුට දිහා බලලා මට සතුට වෙන්න පුළුවන්. ඔයා හරිම හොඳ දරුවෙක්. මං හිතනවා ඔයාගේ දියුණුව ඔයාගේ ජයග්‍රහණය අත ළඟ තියෙන්නේ. ප්‍රාර්ථනා කරනවා මේ ජයග්‍රහණය ඉක්මනින්ම ඔයා ළඟට එන්න කියලා. ඒ වගේම ඔයාව මේ තරම් ආදරෙන් පරිස්සම් කරන ඔයාගේ මහත්තයාටත් බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී ගැන මොනවද කියන්න තියෙන්නේ? ඔයාලා හරි හොඳයි ඉතින් අයියේ. ඔයාලා මේ වගේ ආදර්ශයක් මුළු ලෝකෙටම පෙන්නනවා. මගේ අම්මා කොහේ හරි ඉඳලා බලාගෙන ඉඳී. මට ඇත්තටම සතුටුයි ඉතින් එයා මාව තේරුම් ගත්තොතින්. මං ගැන හිතේ තරහක් තියාගන්න නැතුව. අනිවාර්යෙන්ම අම්මා තාත්තා ආච්චි ඔයාගේ මේ කතාව අහන් හිටියොත් අද ඉඳලා ඔයාට ගොඩාක් ආදරය කරන්න පටන් ගනීවි. ඒගොල්ලෝ විතරක් නෙමෙයි මුළු ලෝකයක් අද ඉඳන් ඔයාට ආදරය කරන්න ගනීවි. ඔයාගේ මේ කතාව නිසා බොහොම ස්තුතියි. ජය වේවා. ඔයාලටත් සේම්